බෙල්ලොයි කොස්සට පුච්චෝ යල්ලලා හදමුදු බයිට් එකක්. ඉතින් වතුර පාර පේනවනේ ඇදගෙන යන විදිය. පොඩි ළමෙක් එහෙම සෙට් වුණොත් ඉවරයි. අනිවාර්යෙන් ඇදගෙන යනවා. ඉතින් ළමයි ඊට දවසේ අපි හිතුවා බෙල්ලෝ ටිකක් අල්ලලා කෑමක් හදන්න ඕනේ කියලා බෙල්ලෝ ටිකක් අල්ලලා තෙල් දාන්න යන්නේ. ඉතින් මට මුලින් ඉඳන්ම මේක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා හිතුවා. ඉතින් මීට කලින් මෙයාගේ වීඩියෝ එකක් මම දාලා නැහැ. අපි ගල්වැටියේ ඉන්න අයින් වල ඉන්න බෙල්ලෝ ගලවන්න තමයි යන්නේ. ඉතින් මේ ඉන්නේ එක වර්ගයක්. ඉතින් මේකත් ආහාරයට ගන්නවා. මේකේ ඉංග්‍රීසි නම නම් මම නම් දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. අපිට ඕන කරන්නේ ලොකු බෙල්ලෝ. ඉතින් මේ ඉන්නේ පොඩි අය. මෙයාලගේ ලොකු අය තමයි අපි අල්ලන්න ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙයාලගෙන් තමයි අපිට ඕන කරන කෑමක් හදාගන්න පුළුවන්. එන්නේ ඉතින් මෙයාලා වාසය කරන්නේ ගල්වැටියේ අයිනේ. ගල්වැටියක ගලක් ගත්තාම මේකේ උඩ කොටස නෙමේ වතුරත් එක්ක ගල වැදිලා තියෙදි යට කොටස තමයි මෙයාලා ඇලිලා වගින්නේ. මෙයාලා තමයි අපි මේ වැඩේට ගන්න. ඉතින් එදා ඉඳන් පොඩි කාලේ ඉඳන් මම ආසම කෑමක් මේක හදපුවාම දැල්ල වගේ මාරම රසයි. ඉතින් දීවරයන්ගේ සංස්කෘතියේ තවත් කොටසක්. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න අපි ෆලෝ කරන්න. මේ වැඩේ පරිස්සමෙන් කරන්න ඕන. මොකද මේ ගහන වතුර පාරට අපිට වැදිලා අපි මොහොතට වැටිලා ආයෙත් වතුර පාරක් ගහවත් අපි ගලකට වැදිලා අපිට තුවාල වෙන්න පුළුවන්. ඊට වඩා දෙයක් වුණත් වෙන්න පුළුවන්. ඉතින් පරිස්සමෙන් තමයි මේක අපි කරගන්න ඕනේ මුලින්ම. නැත්නම් මෙතන අඩිය තියද්දි ලෙස් වෙනවා. ඉතින් රැලි පාර බලලා රැල්ල අඩු වෙද්දි තමයි ගිහිල්ලා මේ ගලවගෙන එන්න ඕනේ. මේක ටිකක් අමාරු වැඩක්. මෙයාලා ඉන්නෙත් මේ ගල් අස්සෙමයි. ඒ හින්දා පොඩ්ඩ පරිස්සමෙන් යන්න ඕනේ. මෙතන විලිබාන අය කෙනෙක් කිව්වා ඊයේ කෙනෙක් ඇවිල්ලා මේ වගේම ගලවන් ගියාලු. ඉතින් ඒ හින්දා පොඩ්ඩක් අඩු වෙලා තියෙන්නේ. නැත්නම් අපිට මෙච්චර වෙලා යන්නේ අපිට ටටක් ගාලා අපිට හොයාගෙන යන්න තිබ්බා. ඉතින් අපි එකකින් එක තමයි ගලව ඉස්සරහට යන්නේ. Topi. මේ ඉබේම ගහන වතුර පාරට ආය මොහොතට ඇදලා ගද්දි මේ වතුර පාරත් එක්කම ඇදගෙන යනවා. ඉතින් පොඩි ළමෙක් එහෙම මෙතන නාන්න ඇවිල්ලා ගියොත් ඉතින් එයා අනිවාර්යෙන් මොහොතට ගහගෙන යනවා. ඉතින් මම ඒකයි කියන්නේ නොදන්න තැන්වල නාන්න එපා. ඒත් එක්කම අපි ආව කොස්සර පූච්චු ටිකකුත් අල්ලන්න මේ වැඩේට ගැලපෙනවා. ඉතින් මේ ටික තම්බලා වගේ රාට හදලා ගන්න පුළුවන්. අපි මේකට කොස්සට පූච්ච කිව්වට මේකේ හරියම නම පෙනෑටි කියලා කියන්නේ. ඉතින් මෙයාලව අඩිය තියද්දි අපිට තේරෙනවා මෙයාලා ඉන්නවනම් හාරලා ගන්න පුළුවන්. එයාලා ඉන්න තැන අපිට චූටි හිලක් වගේ තිබ්බහම අපිට තේරෙනවා මෙයාලා ඉන්නවා කියලා. ඉතින් අපි හාරලා ගන්නවා. මේකත් අමුයෙන් කන්න පුළුවන්ලු. මම නම් කාලා නැහැ. මේක කන්න දෙහි කෑල්ලකුයි ගම්මිරිස් ටිකකුත් ඕන කියලා තමයි කියන්නේ. ඉතින් මම නම් කාලා නැහැ. ඇත්තම කතා කිව්වොත් මුලින්ම අපි අල්ලන් ආපු බෙල්ල ටික හොඳට හොද ගන්න ඕන. මොකද අර ලුණු ගතිය යන්න ඒ අර පාසි ගඳ යන්න හොඳටම හොද ගන්න ඕන. එතකොට මේ තමයි අපි අල්ලපු සෙට් එක. ඉතින් ගොඩක් අඩුයි මෙතන. අපි වැඩේට ඕන ඉඳි අපි අල්ලගත්තා. ඊට පස්සේ අපි හොඳට මේක තඹ ගන්න ඕන. ලුණු ටිකක් දාලා හොඳට මේක තඹ ගන්න ඕනේ. ඉබේම ගැලවිලා එන්න තරමට. අපේ මේ කෑ ගන්න අහලා දැන් අපි කරන්නේ මේ බෙල්ලගේ මස ගණ්ඩයි. ඉතින් ඒකට හොඳ ලී කොට්ටක් ගහලා ඇනලා තමයි ගන්න ඕනේ. ඉතින් ඒකේ කොටස් දෙකක් තියෙන. එක කොටසක් අයින් කරලා ආහාරයට ගන්න කොටස වෙන් කර ගන්න ඕනේ. දැනට අපි සේරම එකකට දා ගන්න ඕනේ. දාන්න බෑ දාන්න. ලං කරන්න ඕනේ. ලං කර මේ කැල්ල මේ. ආ ඒකද?
මෙතන වෙන්නේ මේ බෙල්ලගේ හැම කැලේ ටික අරගෙන ඒක දෙකට බෙදා ගන්න ඕනේ. මේකේ බොක්ක කැල අපි අයින් කරගෙන මස් කැල විතර ආයෙ වෙන බාස්කට් එකකට අපි දා ගන්න ඕනේ. ඒක තමයි ආයෙ තෙල් දාන්න අපි තියා ගන්න ඕනේ. මේ තියෙන ඉවත් වෙන කොටස් ටික. ඔහොම අපි ලුණු කැලකුත් කපා ගමු. ඊට පස්සේ මේ කපන්නේ රම්පේ. ඉඟුරු ටිකකුත් ඕන වෙන මේ වැඩේට. මාළු මිරිසුත් අනිවාර්යෙන්ම ඕන ටේස්ට් එක එන්න නම්. මේ තියෙන්නේ අපි කපා ගත්ත ටික. මෙතන මාළු මිරිස්, ලූණු, රම්පේ, කරපිංච, දෙහි, ඉඟුරුත් තියෙනවා. මේ ඉන්නේ පැන ඇටි. මේක අපි තම්බලා තියෙන මේ සිස්ටම් එකට තමයි අපි හදන්න යන්නේ. මේ තියෙන අපේ බෙල්ලෝ ටික. අපි අයින් කරගත්ත දෙහි බෑවත් දාලා මිරික ගන්න ඕනේ. අපි මේ ආයෙ ඇඩ් කරන්නේ ලුණු. ඉතින් ළමයි දැන් වැඩේ ඉවර වෙන්න යන්නේ. මේ ටික දාලා හොඳට ටෙම්පරාදු කරගෙන ඊට පස්සේ තෙල් දාන වැඩේ අපි කරගන්න ඕනේ. පොඩ්ඩක් සැරෙන්න කෑලි මිරිස් ටිකකුත් එකතු කරගමු. කෑලි මිරිස් නෙමෙයි. අපි බෙල්ලෝ ටික කලින්ම තඹගත්ත හින්දා වැඩි මේක තියන්න ඕනේ නැහැ. ඉතින් මං කියපුව ටිකක් දාලා විනාඩි 5ක් 6ක් විතර හොඳට කූරු ගහලා දැන් තියෙන්නේ බස්ස ගන්න. ෆයිනලි දැන් ඒකත් හරි දැන් තියෙන්නේ රස බලන්න විතරයි. ඉතින් මේවා ගොඩක් තිබ්බට අපි කැවෙන්නේ නැහැ. ගොඩක් අමාරු වැඩක් හින්දා අල්ලන්න යන එක. ඉතින් කොල්ලන්ට බයිට් එකකට එම ඕන නම් මේවා ටිකක් අල්ලලා පැනලි ටික තම්බලා තෙල් පාරක් වගේ දාලා ගත්තා නම් ෂොක් තමයි. ඉතින් මේ වගේ මන් දාලා තියෙන බෙල්ලෝ ටික වගේ දැන් වැඩ ටික හරි දැන් තියෙන රස බලන්න තමයි. බලන්න දෙයක් නැහැ. මේක සම්පූර්ණයෙන්ම දැල්ල වගේ පොඩි කාලේ ඉඳන් අපි කනවා. ඉතින් මීට කලින් කාලා නැති අය ඉන්නවනම් try කරලා බලන්න. මේ වීඩියෝ එක බලුවොත් thank you.